දරුවෙකුගේ ඉවසීම වගේම focus and concentration skills ගොඩක්ම වර්ධනය වෙන ඇක්ටිවිටි එකක් තමයි මේක. මුලින්ම කියන්න ඕනේ මේ ඇක්ටිවිටි එක කාසිත් එක්ක කරන නිසා අනිවාර්යෙන් වැඩිහිටියගේ අවධානය අවශ්‍යයි. මේ ඇක්ටිවිටි එක බබාලට තනියෙන් කරන්න කාසි ටික දීලා යන එක එච්චර සුදුසු දෙයක් නෙමෙයි. මුලින්ම මේ ඇක්ටිවිටි එකේදී කරන්නේ කොහොමද කියන එක අපි කාසි අරන් අපේ ඇඟිලි වලට ඒ කාසි ටික බැලන්ස් කරලා අපි බබාට පෙන්නන්න ඕනේ. ඊට පස්සේ එයාලට කියන්න ඕනේ මේ කාසිය අරගෙන එකෙන් එක ඒගොල්ලොන්ගේ ඇඟිලි තුඩු වල තියාගෙන ඇඟිලි පහට බැලන්ස් කරගන්න කියලා. ඉතින් සමහර වෙලාවල් වලට ඒගොල්ලොන්ට ඒක කරන්න අමාරුයි. ඒ වෙලේදී අපි අරගෙන මෙහෙම බැලන්ස් කරන්න කියලා ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. එක පාරක් කරාට පස්සේ ඒගොල්ලෝ දෙවෙනි පාර ගොඩක් තනියෙන් කරන්න try එකක් දෙනවා. මේක බබාලට ඇත්තටම ලේසි වැඩක් නෙමෙයි. මොකද ගොඩක් වෙලේට කාසි ටික සමබරව අතේ තියාගෙන ඉන්නකොට කාසි හැමතිස්සෙම වැටෙන්න බලනවා. ඉතින් බබාලා ඒ වැටෙන කාසි නැවත නැවත අරන් ඇඟිලි තුඩු වල බැලන්ස් කරන්න try කරනවා. මෙතනදී බබාලාගේ ඉවසීම වර්ධනය වෙනවා වගේම යම්කිසි දෙයකට ඒගොල්ලෝගේ අවධානය, ඒ කියන්නේ focus එක, concentration එක තැනක රඳවා තබා ගන්න ඒගොල්ලෝ පුරුදු වෙනවා. ඒ වගේම තමයි මේ කාසි නැවත නැවත අතේ බැලන්ස් කරන්න ඒගොල්ලෝ ගන්න උත්සාහය. ඒ වරදින හැම සැරේම කාසි අරගෙන මේ බබා ඇක්ටිවිටි එක කරන්න ගන්න උත්සාහයත් ඇත්තටම වටිනවා. ඉතින් මේ ඇක්ටිවිටි එකේදී බබාලා හැමදාම කරනවා වගේ කොළ කෑලි, ගම්, මේව නැත්නම් පබුළු, සෙල්ලම් බඩු වගේ දේවල් නැතුව කාසි පාවිච්චි කරන එකත් බබාලට විශේෂයි. මොකද මේ ලෝහමය කාසි අතින් අල්ලනකොට බබාලට දැනෙන විදිය, ඒ ටෙක්ස්චර් එක කොහොමද ඒගොල්ලොන්ට දැනෙන්නේ, ඒ කාසි වැටුනම ඇහෙන සද්දේ මොකද්ද කියන දේවල් ඒගොල්ලොන්ගේ සෙන්සරි ඩෙවලොප්මන්ට් එකට බලපානවා. ඒ කාසි ඇඟිලි තුඩු වලින් නැල්ලීම, ඒවා සමබර කිරීමට ඇඟිලි හැසිරීම මගින් බබාලගේ ෆයින් මෝටර් ස්කිල්ස් ඩෙවලොප් වෙනවා. ඒ කියන්නේ අත සමබර කරගන්න දරන උත්සාහය, ඇඟිලි හැසිරීම මගින්ද කුඩා මාංශ පේශීන් ශක්තිමත් වෙනවා. ඒ වගේම දරුවාගේ තර්කානුකූලව සිතීමේ බුද්ධියත් වර්ධනය වෙනවා. ඒ වගේම තමයි eye hand coordination, basic mathematical concepts වගේ දේවලුත් මේ ඇක්ටිවිටි එකකින් වර්ධනය වෙනවා.